Welcome to our YouTube channel Ganjalik C. මේ තියෙන්නේ අපි නුවරඑළිය ගිය vlog එක. ඉතින් මේ vlog එකේ තියෙනවා අපි නුවරඑළිය ගිහින් මොකද කරේ, මොනවාද බලන්න ගියේ, අපි හිටියේ කොහෙද, අපි කොහොමද නුවරඑළිය enjoy කරේ, ඒ හැමදේම. ඉතින් අපි කියන්නේ families 5ක් තමයි වාහන 5කින් නුවරඑළිය ගියේ. මෙන්න මේ විදිහට මුලින්ම අපි ගියේ කතරගම. උනාට අපි කතරගම නැවතෙන්නේ නැතුව කතරගම පූජාව තියලා එහෙම්ම නුවරඑළියට ගියා. ඔයාලා ඇවිල්ලා මේ හෝටල් එක ජාතික වනෝද්‍යානයේද මෙතන පිවිසීමෙන් පසුව ඔයාලන්ට වාහනේ ෆෝන් කරන්න බෑ, වාහනේ බහින්න බෑ, සංගීතය පාවිච්චි කරන්න බෑ. ඔන්න ඉතින් අපි රාවණ ඇල්ලත් පහු කරගෙන මේ ඇවිල්ලා ඉන්නේ ඇල්ල ටවුන් එකට. ඉතින් ඔයත් මමත් කවුරුත් කැමතිම පැත්තක් නේද මේ ඇල්ල කියන්නේ. මට හිතුණ ඇත්තටම මෙහෙ නවතින්න. ඒ වුණාට ඉතින් අපි යන්න ඕනේ නුවරඑළියනේ. ඉතින් ඇල්ලේ ලස්සන බලාගෙන මෙන්න මේ විදිහට අපි ඉතින් නුවරඑළිය ගියා. දැන් ඔන්න අපි ඉන්නේ නුවරඑළිය ටවුන් එකේ. නුවරඑළිය ටවුන් එකේ හරියට යනකොට 5ට විතර කිට්ටුයි. මේ තියෙන්නේ අපි ඉන්න විලා එක. එයා තමයි ඉතින් අපේ රූම් එක ඇතුළට මුලින්ම ගියේ. මම මේ විලා එක වීඩියෝ එකේ ඉස්සරහදී ඔයාලට පෙන්නන්නම්. අපි පොඩ්ඩක් බලමු රූම් එක මොන වගේද කියලා. මේකේ තියෙනවා king size ලොකු බෙඩ්ස් දෙකකුයි, තව ඩබල් බෙඩ් එකකුයි. ඒ වගේම මේ තියෙන්නේ bathroom එක. හොඳට ස්පේස් තියෙනවා රූම් එකේ. ඒ වගේම මේ වගේ රූම්ස් 6ක් තියෙනවා මේ විලා එකේ. මේ වගේම ලොකු රූම්ස්. මේ විදිහටම බෙඩ්ස් තියෙන. ඒ වගේම පොඩි වෝඩ්‍රොබ් එකක් තියෙනවා. බෙඩ් සයිඩ් කබඩ්ස් තියෙනවා. ඉතින් ওই දේවල් තමයි රූම් එක ඇතුලේ තියෙන්නේ. ලස්සන view එකක් තියෙන බැල්කනි දෙකක් තියෙනවා මේ රූම් එකේ නම්. මම උදේට ඔයාලට පෙන්නන්නම් කොහොමද view එක කියලා. ඔන්න දැන් හැමෝම වොෂ් දාලා ඩිනර් ගන්න තමයි ඇවිල්ලා ඉන්නේ. ඩිනර් ගන්න කිව්වට ඉතින් දන්නේ නැද්ද පොඩ්ඩක්? කට්ටිය සෙට් වුණාම ගොඩක් කාලෙකින් කට්ටිය මෙහෙම සෙට් වෙන්නේ. ඉතින් හැමෝම එන්ජොයි කරන්න තමයි බලාගෙන හිටියේ. බාබකියු දාන්න ප්ලෑන් එකක් තිබ්බා. ඒ වුණාට අද පොඩ්ඩක් වැස්ස. මේ දවස්වල පොඩි වැහි ගතියක් තියෙනවා. ඒ නිසා ඒක කරන්න වෙන්නේ නැහැ. නුවරඑළිය ආපුම දවසේ රෑ මෙන්න මේ විදිහට තමයි ඉතින් ගෙවිලා ගියේ. මෙන්න මේ විදිහට පාන්දර 3 වෙනකන් හැමෝම එන්ජොයි කරා. බබාලවත් නිදාගත්තේ නැහැ. එයාලත් හැමෝම හැරිලා හිටියා. ඉතින් මේ විලා එකේ අපිට මාරම ෆ්‍රීඩම් එකක් තියෙනවා. ඒක නම් අනිවාර්යෙන්ම කියන්න ඕනේ. ඒ නිසා තමයි අපි මේ විදිහට ඕන විදිහට සද්ද දාගෙන හිටියේ. Good morning everyone.
දැන් මේ නුවරඑළිය පළවෙනි දවස තමයි පටන් ගන්නෙ. අපි මේ ට්‍රිප් එක ආවේ 2024 ඔක්තෝබර්. දැන් ට්‍රිප් එක ඇවිල්ලා අවුරුද්දක් විතර ඉවරයි. ඉතින් හරිම සීතලයි. ඊයේ රෑ මාරම සීතලක් තිබ්බේ. රෑ වැහැලා තියෙනවා. මේ තියෙන්නේ අපේ බ්‍රෙක්ෆාස්ට් එක. ඉතින් අපි බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන එළියට යන්න කියලා තමයි හිතුවේ. ඊට කලින් මම ඔයාලට කිව්වනේ view එක පෙන්වන්නම් කියලා. එන්න මගෙත් එක්ක අපි ගිහින් බලමු කොහොමද අපේ රූම් එකට නුවරඑළියේ view එක පේන්නේ කියලා. වැස්සට දැන් නම් වැහි ගතියක් නැහැ. පොඩ්ඩක් අවුව පායගෙන එනවා. අපි ඉතින් කාලා ඉවර වෙලා ග්‍රෙගරි වැව පැත්තේ යමුයි කියලා තමයි ප්ලෑන් කරේ. දැන් අපි කෝපි එකක් බීලා කේක් කෑල්ලක් කාලා ග්‍රෙගරි වැව පැත්තේ රවුමක් දාන්න යන්නේද? මේ පේනවනේ අපේ පොඩි අයගේ වැඩ. කොහේ ගියත් මෙහෙමයි. හැම තැනම බිල්ඩින් බ්ලොක්ස්. අපේ වැඩේ ඉතින් ඕක අස් කරන එක තමයි. එන්න දැන් අපි කට්ටිය පිටත් වුණා ග්‍රෙගරි වැවට යන්න. අපේ විලායකේ ඉඳන් ග්‍රෙගරි වැවට තියෙන්නේ කිලෝමීටර් 1.5ක වගේ දුරක්. වැඩි දුරක් නෑ යන්න. වලාතිරයන් නෙහා කොහෙද ලෝකයක් සොයාදෙන් පැතුම් බිඟුන් අපේම ලෝකයක් අපේම ලෝකයක් වලාතිරයන් නෙහා කොහෙද ලෝකයක් සොයාදෙන් පැතුම් බිඟුන් අපේම ලෝකයක්. අපි දැන් ඉන්නේ ග්‍රෙගරි පාක් එකේ. ඉතින් ග්‍රෙගරි පාක් එකට එනවා නම් රුපියල් 100ක එන්ට්‍රන්ස් ටිකට් එකක් අරගෙන තමයි එන්න ඕනේ. පොඩි කට්ටිය නම් මෙතනට මාර ආසයි. මොකද ඉතින් මෙතන තනකොළ ගොඩේ යාලට ඇති තරම් දුවන්න පුළුවන් නේ. මේ අපේ චූටි මල්ලි බබා මෙයත් ඉතින් ඇවිදින්න පටන් ගත්තම ගමන් නිසා දැන් හරි ආසාවෙන් මෙතන දුවනවා හැමතැනම. හැබැයි ඊයේ වැස්ස නිසා මෙතන ටිකක් මඩ තියෙනවා. ඔයාලා දන්නවනේ ඉතින් ඔක්තෝබර් මාසය කියන්නේ ග්‍රෙගරි වැවට නුවරඑළියට සීසන් එක නෙමෙයිනේ. ඉතින් මෙතන වැඩි සෙනගක් හිටියේ නැහැ. ඉතින් අපි ග්‍රෙගරි වැවේ පාක් එකේ ඇවිදලා ෆොටෝස් ටිකක් ගමුයි කියලා කට්ටිය කතා වුණා. ඉතින් මේ තියෙන්නේ අපි කට්ටිය එකතු වෙලා ගත්ත ෆොටෝස්. ඉතින් මට කියන්න බැරි වුණානේ මේ ෆැමිලි ට්‍රිප් එක ආවේ කවුද කියලා. මේ ෆැමිලි ට්‍රිප් එක ආවේ අපේ හස්බන්ඩ්ලගේ නෑදෑයොත් එක්ක. ඉතින් හස්බන්ඩ්ලගේ නැන්දලා, ලොකු අම්මලා, ඒ අයගේ දුවලා පුතාලා, ඒ අයත් එක්ක ඉතින් ඒ අයියලා, අක්කලා, ඒ වගේම එයාලගේ බබාලා, ඒ වගේම හස්බන්ඩ්ගේ නංගි මේ අයත් එක්ක තමයි අපි මේ ට්‍රිප් එක ආවේ. මේ ඉන්නේ හැමෝම නුවරඑළියේ නයිට් දෙකක් හිටියා. අපි කතරගම ගියේ පාන්දරම. ඉතින් එදා රෑ අපි ඒ කියන්නේ ඊයේ රෑ අපි නුවරඑළියේ හිටියා. අද රෑත් අපි නුවරඑළියේ ඉන්නවා. හෙට තමයි අපි නුවරඑළියෙන් පිටත් වෙන්න ප්ලෑන් කරගෙන ඉන්නේ. අපි හැමෝම මේ විදිහට ෆොටෝස් අරගෙන ඊළඟට ගියේ ග්‍රෙගරි වැවට. මොකද බෝට් රයිඩ් යන්න හැමෝම ආසාවෙන් හිටියා. ඉතින් ඒක තමයි අපි දැන් කරන්න හදන්නේ. ඉතින් අපිත් එක්ක ඉන්න බෝට් රයිඩ් ගියේ කොහොමද කියලා බලමු අපි. මෝටර් බෝට් එකේ යන්න රුපියල් 2500යි. හංස බෝට්ටුවේ යන්න රුපියල් 1000යි. අපේ ලොකු බබාට හංස බෝට් එකේ යන්න ඕනේ කිව්වා. ඉතින් ඒ නිසා හස්බන්ඩ් ලොකු බබාවයි තව දුවෙකුයි හංස බෝට්ටුවේ එක්කගෙන ගියා. ග්‍රෙගරි වැවට ඇවිල්ලා ජෙස්කි එකක ගියේ නැත්තම් වැඩක් නෑනේ. ඉතින් ඔන්න මායි හස්බන්ඩ්ුයි ජෙස්කි එකේ ගියා. ඉතින් මේකට රුපියල් 2500යි. අපිට නොදැනිම හොඳටම දවල් වෙලා කෑම කන වෙලාවත් පහු වෙලා තියෙන්නේ. විලායකේ කෑම ලෑස්ති කරලා තියෙන්නේ. අපි දැන් විලායකට යන්න තමයි හදන්නේ. හයි. හයි මල්ලා. මල්ලා. බයි. බයි.
අපි විලායකට ඇවිල්ලා රෙස්ට් කරලා රෙස්ට් කරලා කියන්නේ බබාලට හොඳටම නිදිමතේ මහන්සියනේ හිටියේ. ඉතින් එයාලා නිදාගත්තා. ඉතින් ටිකක් රෑ වෙලා අපි ආවා කානිවල් එකට. ඉතින් අපි කානිවල් එකේ මොකද කරන්න කියලා බලන්න. දිගටම අපේ වීඩියෝ එකත් එක්ක ඉන්න. අපේ චූටි බබාට තාම අවුරුද්දක් නිසා එයාව එක්කගෙන යන්න බැහැනේ. ඉතින් ඒ නිසා මම එයත් එක්ක මෙතන ඉඳන් බලාගෙන හිටියා. අපේ අයියා නම් හරිම ආසාවෙන් ගියේ. පොඩ්ඩක්වත් බය වුණේ නෑ එයා කොච්චර ෆාස්ට් ගියත්. මම හිතන්නේ මේ හැමෝම ගොඩක් එන්ජොයි කරා. මට නම් ටිකක් දුකයි මේක යන්න බැරි වුණාට. ඒත් කමක් නැහැ. ඉතින් අනිත් අය එන්ජොයි කරානේ. ඔන්න මේ පාර මට chance එක හම්බුණා මෙරිගෝ රවුන්ඩ් එකේ අයියා බබත් එක්ක ගිහින් එන්න. මාරම ෆීලින් එකක් තියෙන්නේ මෙරිගෝ රවුන්ඩ් එකේ උඩට යනකොට නුවරඑළියේ හරිම ලස්සනයි කූල් මාරම ෂෝක් මන්නම් හරිම ආස හිතුණා. මෙතන තියෙනවා එක එක ෆන් ගේම්ස්. ඉතින් ඔයාලා කැමති ඕනම ගේම් එකක් මෙතන තියෙන ඒවා කරන්න පුළුවන්. මමත් ඉතින් මෙතන තිබ්බ එක ගේම් එකක් නම් කරා. ට දිනන්න නම් බැරි වුණා. හැබැයි ඉතින් ආසාවට වගේ තමයි මේවා කරේ. අපේ අයියා බබාට ඕනේ කිව්වා මෙන්න මේ ට්‍රේන් එකේ යන්න. ඉතින් එයා තනියම ගියා බය නැතුව. මල්ලා ඉතින් තාම චූටි නිසා මල්ලා බබාට නම් මේවා යන්න බෑ. ඉතින් අයියා නම් හැම එකටම ආසයි. එයා හැම ඉවෙන්ට් එකක්ම කරන්න ආසයි. එයා ගොඩක් ඒවාට බය නැහැ. ඉතින් අපි ආව තනියෙන් යවුවා මේකේ. මේ තියෙන්නේ අපි නුවරඑළියේ හිටපු දෙවනි රෑ. ඉතින් මේ ඩිනර් එක අරගෙන අපි ටිකක් වෙලා කතා කර කර ඉඳලා හැම නිදාගත්තා. ඊයේ තරම් අපි ඇහැරලා හිටියේ නැහැ. Hi guys, good morning. අද අපේ නුවරඑළිය trip එකේ last day එක. ඉතින් අද අපි නුවරඑළියේ ඉඳන් කොළඹට එනවා. ඔන්න අපේ breakfast එක නම් ready. අපි ඉතින් විලායකේ ඉඳන්ම breakfast අරගෙන තමයි යන්නේ. ලන්ච් එකත් අපිට පැකට්ස් කරලා විලායකෙන් හදලා දෙනවා. අපි යන අතරමඟදී ලන්ච් ගන්න තමයි ප්ලෑන් කරගෙන ඉන්නේ. ඔන්න දැන් හැමෝම බ්‍රෙක්ෆාස්ට් අරගෙන ලෑස්ති වෙලා පල්ලෙහාට ඇවිල්ලා ඉන්නේ. දැන් අක්කලා අයියලා විලායකට පේමන්ට් එක කරන්න ගණන් ටික හදනකම් අපි බලමු අනිත් අය මොකද කරන්න කියලා. අපේ මල්ල බබා නැන්දිත් එක්ක හොඳටම නිදි. අපිත් එක්ක මේ ට්‍රිප් එක ආව මෙන්න මේ ලොකු අම්මා හස්බන්ඩ්ලගේ අම්මගේ ලොකුම අක්කා. ඉතින් එයා දැන් ජීවතුන් අතර නැහැ. ඉතින් එයාගේ අන්තිම ට්‍රිප් එක තමයි මෙන්න මේ නුවරඑළිය ට්‍රිප් එක. ඉතින් අපි ලොකු අම්මට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. ඉතින් ගයිස් අපි දැන් බලමු අපි ඉන්න බංග්ලෝ එක මොන වගේද කියලා. මේ බංග්ලෝ එකේ ෆැමිලි රූම් 6ක් තියෙනවා කියලා මං ඔයාලට කලින් කිව්වනේ. ඉතින් මේ බංග්ලෝ එකේ ෆැමිලි රූම් 6ට වෙහිකල් 6ක් පාක් කරන්න පාකින් ස්පේස් එකක් තියෙනවා. ඒ වගේම මුළු බංග්ලෝ එකම අපි ගන්නවා නම් per day 30,000 තමයි වෙන්නේ. ඒ වගේම 7,000 වගේ ඉඳලා ඔයාලට මේකෙන් ෆැමිලි රූම් එකක් ගන්නත් පුළුවන්. ඔයාලා බංග්ලෝ එකෙන්ම කෑම හදා ගන්නවා නම් ඒකට අවශ්‍ය දේවල් කුක්ස්ලට දුන්නොත් ඔයා කියන කෑම හරිම රසට හදලා දෙනවා බංග්ලෝ එකෙන්ම.
ඉතින් මේ බංගලෝ එකේ නම තමයි Naive Inn. මේ වීඩියෝ එකේ පහතින් දාලා තියෙන්නේ බංගලෝ එකේ ඕනර්ගේ contact number එක. ඉතින් ඔයාලා booking එකක් දානවා නම් ඕනර්ට call කරලා ඩිරෙක්ට්ම book කරගන්න. නුවරඑළිය ආවොත් ඉතින් එළවලු ආවලා තියෙන වතු හැම පැත්තෙම බලා ගන්න පුළුවන් නේ. ඔන්න අපි මේ ඉන්න බංගලෝ එක වටේත් එළවලු තමයි වවලා තියෙන්නේ හැම පැත්තෙම. හරිම ලස්සනයි. මේ දවස්වල නම් ටිකක් වැස්ස. ඔන්න ගයිස් මේ ඉන්නේ අපි නුවරඑළිය ට්‍රිප් එක ආපු අපේ කට්ටිය. ඉතින් අපි නුවරඑළියේ ඉඳන් කොළඹ එන්න කලින් බංගලෝ එක ඉස්සරහට ඇවිල්ලා ගෲප් ෆොටෝ එකක් ගත්තා. ඔන්න අපි දැන් පිටත් වුණා ගෙදර එන්න. අපි නුවරඑළියේ ඉඳන් කොළඹ යන්නේ හෝටන් ප්ලේන්ස් හරහා. ඉතින් ඒ නිසා අපිට ඒ යන අතරතුරදී ජග්රෝ එක හම්බුණා. ඉතින් අපි ජග්රෝ එකේ ස්ට්‍රෝබෙරිස් බලාගෙන ඩෙසර්ට් එකකුත් කාලා ජෑමුත් ගත්තා ගෙදර ගෙනියන්න. මම නම් නුවරඑළිය ආවොත් අනිවාර්යයෙන්ම ස්ට්‍රෝබෙරි ජූස් එකක් නම් ගන්නවමයි. ඉතින් මම නම් මේකෙන් ගත්තේ ස්ට්‍රෝබෙරි ජූස්. අපේ චුටි මල්ලි බබත් ආස වුණා මේකේ තියෙන ස්ට්‍රෝබෙරි කේක් කන්න. ඉතින් හරිම රසයි මේ ස්ට්‍රෝබෙරි වලින් හදපු ඩෙසර්ට්ස් වර්ග. ඉතින් ඔයාලා try කරලා බලන්න නුවරඑළිය ආවොත් ජග්‍රෝ එකට ඇවිල්ලා. නුවරඑළිය ආවොත් අනිවාර්යයෙන්ම නුවරඑළියෙන් එළවලු ගෙනියනවනේ. ඉතින් මම හිතුවා පොඩි පොඩි තැන් වලින් එළවලු ගන්න. ඉතින් ලොකු එළවලු කඩක් තිබුණා යන අතරමඟ ඒ වුණාට මම මේ වගේ පොඩ තියෙන තැන් වලින් එළවලු ගත්තා. ඉතින් මේ එළවලු නම් මාරම ෆ්‍රෙෂ්. මේ අල මට හිතා ගන්න බෑ හරිම ෆ්‍රෙෂ්. ඔය 3ද 200? කිලෝ එකක් 200යි. ඔව් කිලෝ එකට කොච්චර ඔය 3ද? නෑ තව දාන්න ඕන. බැහැලා පිළිවෙලට එළවලු ටික තියෙනවා. දැන්ද? ඔව්. මේ තියෙන්නේ පොඩි වතු වල ඒගොල්ලොන් ගෙවත්තේ වගේ වගා කරපු එළවලු. ඉතින් මේ පොඩි තැන් වල එළවලුත් හරිම සාධාරණ ගණන් වලට තිබ්බා. මේ ඉන්නේ අපේ කා පැටියා. ඉතින් මෙයාට අපි දුන්නා ෆ්‍රෙෂ් කැරට් ගෙඩියක්. ඕක කකා තමයි ඉතින් මෙයාද යන්නේ. දැන් මේ යන්නේ ලංකාවේ තියෙන ලස්සනම පාරවල් වලින් එකකින්. අනේ හරිම ලස්සනයි. මට නම් මේ සුන්දරත්වයේ වචන වලට පෙරලා ගන්න බෑ. පුදුම ලස්සනක් තිබ්බේ. හරිම නිදහස් නිස්කලංක පරිසරයක් තමයි මේ තියෙන්නේ. ඒ වගේම හරිම ලස්සනයි මේ ගස් කොළන්. ඉස්සරහට යද්දි මීදුම ගලන්නත් ගත්තා. අනේ ඉතින් මේ බලන්නකෝ ඒ අතරේ අපිට උන දේ. අපිට කරන්න දෙයක් නෑ. ඉතින් මෙහෙම තමයි දැන් යන්න වෙන්නේ. දැන් මේ ඇවිත් ඉන්නේ හෝටන් ප්ලේන්ස් වලට යන්න ටිකට් ගන්න එන්ට්‍රන්ස් එක ළඟට. ඉතින් හෝටන් ප්ලේන්ස් වලට ගියේ නැතත් මේ පාරේ යනකොට ටිකට් එකක් ගන්න ඕනේ. ටිපොළ ඉඳන් ඔහියට යන පාර විවෘත කරලා තියෙන්නේ උදේ 6 ඉඳන් 4 වෙනකන්. එතනින් පස්සේ ඒකට ඇතුල් වෙන්න බෑ. ඒ වගේම ලෝකාන්තයට යන්න උදේ 6 ඉඳන් 2 වෙනකන් විතරයි මාර්ගය විවෘත කරලා තියෙන්නේ. ඔයාලා ඇවිල්ලා මේ හෝටල් ජාතික වනෝද්‍යානයේද මෙතන පිවිසීමෙන් පසුව ඔයාලට වාහනේ ෆෝන් කරන්න බෑ. වාහනේ බහින්න බෑ. සංගීතය පාවිච්චි කරන්න බෑ. මේ ඇවිල්ලා ලංකාවේ හදවත වගේ ස්ථානයක්. ජල මූලාශ්‍ර ඔක්කොම තියෙන. මෙතන ඉඳලා ඒ පිළිවෙලට වන්දියේ නිලධාරීන් ඔයගලන්ට කියපු විදියටම මේ ගමන පරිස්සමට යන්න. දැන් කියන්න. ඉතින් එන්ට්‍රන්ස් ටිකට් අරන් එනකන් අපි කට්ටිය කතා කර මෙතනට වෙලා හිටියා. මෙතන මේ වෙලාවේ නම් හරිම සීතලයි. කියන්න බැරි වුණානේ මෙතන වොෂ්රූම්ස් උත් තියෙනවා. ඔන්න අපි හෝටන් ප්ලේන්ස් යන මාර්ගයට ඇතුල් වුණා. මගේ මතකය වේලා හිත ළඟ ඉන්නවා බලා වෙන් වෙන්නට කාරණා අපි මේ හරියට එද්දී ටිකක් දවල් වෙලා. ඉතින් අපි කෑමත් කන තැනක් හොය ගියේ. අපිට හම්බුණා වාහන නතර කරන්න පාකින් එකක්. ඉතින් අපි එතන ඉඳන් අපේ ගෙනාපු කෑම කාලා වැඩි වෙලා ඉන්නේ නැතුව එහෙන්ම කොළඹ යන්න පිටත් වුණා. මොකද අපි රෑ වෙන්න කලින් කොළඹ යන්න ඕනනේ. ඒ නිසා. අද වැහි ගතියත් එක්ක මෙතන මාර සීතලක් තිබ්බේ. ටෙම්පරේචර් එක දැන් 18ට තමයි තියෙන්නේ. අපි
ටිකක් ඉස්සරහට යද්දී අපිට වෙනස්ම පරිසරයක් තමයි හම්බුනේ. ඔයාලට පේනවනේ තැනිතලා බිමක් තමයි මේ හරිය තියෙන්නේ. ඕන්න මුවෝ වගේ සත්තුත් අපිට දැක ගන්න පුළුවන් වුණා වාහනේ යන ගමන්. Let's go. I wake up to a little bit of drool on my pillow, feel like it's gonna be a bad day. Yeah, I'm tired of shit, and the coffee ain't hit yet, damn, ain't that great. I don't wanna go to work, cause my boss is a jerk, and I'm not even that paid. I need a change in my life, cause I don't feel alive, and there's nothing that makes me happy. Hold my beer for a minute, I'm about to quit my job, cash in for a අපි ticket. I'm හෝටින් going on a ප්ලේන්ස් trip, and I මාර්ගයෙන් don't plan to visit. ඇවිල්ලා ඔහිය හරහා ආවේ. ඒ එනකොට අපිට හම්බෙනවා බොරලන්ද හපුතලේ බෙරගල. ඉතින් ඒ පහු කරලා එද්දී අපි මේ ඉන්නේ view point එකකට ඇවිල්ලා. No, where am I going, mommy? Don't say my mommy. view point එක බලලා ඊට පස්සේ අපි කොහෙවත් නතර කරන්නේ නැතුව කෙලින්ම ගෙදර යමුයි කියලා කතා වුණා. තේ එකක් බොන්න විතරක් තැනක නැවැත්තුවා. ඉතින් අපි ගියේ පාර තමයි බෙලිහුල්ලෝය බලංගොඩ පැල්මඩුල්ල රත්නපුර ඉංගිරිය. මේ පැත්තෙන් අපි ගියේ. මේ තියෙන්නේ අපි නැවතුණු නයිවින් බංගලෝ එක. ඉතින් ඔයාලත් නුවරඑළිය යනවා නම් නිදහසේ කාලය ගත කරන්න කැමති නම් පවුලේ කට්ටියත් එක්ක මේ බංගලෝ එකේ හැම පහසුකමක්ම තියෙනවා. ලොකු ස්පේස් එකක් තියෙනවා. ඔයාලගේ නිදහස උපරිමයෙන්ම විඳින්න පුළුවන්. ඒ වගේම කෑම ප්‍රශ්නයක් නැහැ. එයාලට කියලා හදා ගන්න පුළුවන්. හරිම රසයි කෑම. මම 100% රෙකමන්ඩ් කරනවා මේ නයිවින් බංගලෝ එක. එහෙනම් අපි තවත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හම්බෙමු. බයි.